කොමාවක් ගුදයේ ඒක සූරන්නේ මොකක්ද? කොමාවක් යෝනි මාර්ගයේ මේ මොන අපරාධයක්ද ඒ කළා තියෙන්නේ? දැන් හරකෙක්ට ලිංගික එකතු වෙන්න හිතුනහම ඌ ගිහලා වොච් එකක් දාගෙන ඉන්නේ නෑනේ. ඌ ඉන්නේ අර මඩේනේ. දැන් පූසගේ ශිෂ්ණයේ කටු වගේක් තියෙනවා. දැන් අපි හිතමු දැන් ශිෂ්ණය දැන් මේව ඇඳලා පෙන්නන්නත් බෑනේ. හරිද? හෙන්න මැජික් එකක් වෙනවනේ මං ඔක ඇඳුවොත්. ශුක්‍රාණු පිට වෙන්න ආසන්න මොහොතේදී මේ කටු මෙහෙම වෙනවා. කටු මෙහෙම වෙනවා. හරිද? ආය ඇදලා ගන්නවා කියන්නේ යෝනි මාර්ගයක් රේක්ක කළා වගේ. අර කෑ ගහලා මේක ඕක වෙනකොට ඒ ගැහණු සතා පිරිමි සතාව විසිකලා දාලා දුවනවා යන්නේ. අරු අන්දමන්ද උදන්නේ මේ මොකද්ද මේ? බල්ලන් එහෙම දැක් වෙන්නේ උන් දෙන්න දෙපැත්ත බලන කල්පනා කරන මොකද්ද උන්? ඒක නමෙන් විතරක් දන්නවට වඩා වටිනවනේ පින්තූරයක් තියෙන එක. නැත්නම් නම විතරනේ දන්නේ. ස්තරීභූත ශල්කමේ අපිච්ඡද මේ පටකය සෛලස්තර ගණනාවකින් යුක්ත වේ. මේ අපිච්ඡදය ඊතා ඉක්මනින් පුනර්ජනනය වේ. ඉක්මනට හැදෙනවා. ඊතා ඉක්මනින් පුනර්ජනනය වේ. ඊළඟ ඩොට් එක. සෛල විභාජනයෙන් දරණු පටලයට ආසන්නයේ නව සෛල නිපද වේ. දරණු පටලයට ආසන්නයේ නව සෛල නිපද වේ. ඊළඟ පරණ සෛල ගැලවී ඉවත්ව යන අතර එම සෛල නව සෛල මගින් ප්‍රතිස්ථාපනය වේ. මේ පටකය සීරුම් වලට ලක්වන ස්ථානවල හමු වේ. සීරුම් වලට ලක්වන ස්ථානවල හමු වේ. සීරුම් වලට ලක්වන සීරෙන තැන්වල උදාහරණ සමේ පිටත ප්‍රදේශයේ කොමාවක් මුඛ ආස්තරණේ කොයි වගේ සීරෙන්නේ කොහොමද? මුඛ ආස්තරණේ සීරෙන්නේ කොහොමද? හොඳ කරවල කට්ටක් එහෙම කන වේලාවක් ගැන හිතන්න. චිකන් කට්ටක් අරගෙන කනවා තාත්තටත් අම්මටත් නොදී. මේවා සීරලා යනවා මොන වුණා. අපිට තේරෙන්නේ නැහැ. හරි සීරුම ලක්ෂණ ස්ථානය තමයි මුඛ ආස්තරණය. කොමාවක් ගුදයේ ඒක සූරන්නේ මොකක්ද? ගුදයේ ඒ මලදරවේ නිසා. කොමාවක් යෝනි මාර්ගයේ මේ මොන අපරාධයක්ද ඒ කළා තියෙන්නේ? කවුද මේ යෝනි මාර්ගයේ සූරන වගේ සාහසික අපරාධ කරන්නේ? යෝනි මාර්ගයේ දරු ප්‍රසූතියේදී වෙන්න පුළුවන්, සංසර්ගයේදී වෙන්න පුළුවන්. දැන් ඔය සමහර සත්තුන්ගේ යෝනි මාර්ග සමහර දැන් මිනිස්සුනේ මේ ගැටලුවක් නැත්තේ. දැන් හරකෙක්ට ලිංගික එකතු වෙන්න හිතුනහම ඌ ගිහලා වොච් එකක් දාගෙන ඉන්නේ නෑනේ. ඌ ඉන්නේ අර මඩේනේ. ඒතකොට හිතන්න. දැන් සමහර සත්තු ඉන්න දැන් මේ පූසෝ වගේ. දැන් පූසගේ ශිෂ්ණයේ කටු වගේක් තියෙනවා. ඒ කටු නෝමල් තියෙන්නේ ඒ දැන් අපි හිතමු දැන් ශිෂ්ණය දැන් මේව ඇඳලා පෙන්නන්නත් බෑනේ. හරිද? හෙන්න මැජික් එකක් වෙනවනේ මං ඔක ඇඳුවොත්. ඒ කටු මෙහෙම දැන් මෙහෙම දිගෑරිලා නැහැ. ඔන්න ඔය වගේ ඔහොම වෙලා තියෙන. ඒතකොට ශිෂ්ණයත් එක්ක මේ හැඩයට තියෙනවා ඒවා. මේ දන්නකෝ. දැන් ලිංගිකෙක් වීමේදී ශුක්‍රාණු පිට වෙන්න ආසන්න මොහොතේදී මේ කටු මෙහෙම වෙනවා. එතකොට දැන් ශිෂ්ණය ඇතුළට දාලා කටු මෙහෙම වෙනවා. හරිද? ආය ඇදලා ගන්නවා කියන්නේ යෝනි මාර්ගයක් රේක්ක කළා වගේ. ඊට පස්සේ තමයි පූසෝ කෑ මර ලතුණි දෙන්නේ අර රැයට.
හරිද? අර කෑ ගහලා මේක ඕක වෙනකොට ඒ ගැහණු සතා පිරිමි සතාව විසිකලා දාලා දුවනවා යන්නේ. අරු අන්දමන්ද උදන්නේ මේ මොකක්ද මේ? එක එක සත්තු වෙනස් නේද? ඒක වෙන්නේ එහෙම. බල්ලන්ගේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. උන් දෙන්න දෙපැත්ත බලන කල්පනා කරනවා මොකක්ද උනේ? මේ හැම දෙයකම තේරුම් ගන්නකො යෝනි මාර්ගය කියලා කියන්නේ සීරියම් ලෙවල්ට ලක් වෙන ස්ථානය තමයි. දැන් අරකේ ඔයාලා හිතන්න ඇයි එහෙම වෙනව ඇත්තේ? ඒ කියන්නේ දැන් ළමයි ඔය මිනිස්සුන්ගේ කියන මේ සත්තුන්ගේ මේ එක කාලයක් එනවා ලිංගික අවශ්‍යතාව වෙන. ඒ හැර ආයෙන්නේ නැහැ. හීට් එකට එනවා කියන්නේ ඒකයි. ඒ කාලෙදී එක සතෙක් එක්ක නෙමෙයි කීප දෙනෙක් එක්ක එකතු වෙනවා. පූසංගේ උඹලන පුළුවන් තරම් කලින් ශුක්‍රාණු අයින් කරන්න. බලන්න ඒකට ස්වභාව ධර්මයේ දීලා තියෙන දේ ඌට. එන කටු ගොඩක් දීලා තියෙනවා. අවශ්‍ය වෙලා වෙද්දි මෙහෙම මේ කටු වලින් මෙහෙම එළියට ඇදලා අර ශුක්‍රාණු එළියට එන අතරේ ඊළඟ මොහොතේදී ඌට ශුක්‍රාණු පිට වෙනවා. එතකොට උගේ ශුක්‍රාණු තමයි සංසේචනය වෙන සම්භාවිතාව වැඩි. පුදුම දේවල් ඒවා. හරි? මේ දැනගන්න කිව්වේ. උතර යෝනි මාර්ගයේ ඒ වගේ තමයි. හොඳයි දැන් අපි එතනින් අපිච්ච දේ ඉවරයි. අපි හිතුවේවත් නෑ නේද මෙහෙම වෙයි කියලා. දැන් සරල පිච්ච දේ ඉඳන් ඇඳගන්න පින්තූර ඇඳගන්න ඉඩ දීලා තියෙනවා. සියලුම ඒවා අඳින්නත් ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සංක්‍රාන්තිය පිච්ච දෙයක් ගැන ඉඩක් දීලා නැහැ. ඒ නිසා ඒක දැන් ඔය මේ කොහෙද ස්තරීභූත ශල්කමේ පිච්ච දේ ළඟම ඇඳගන්න. ඇඳගෙන නම ලියා ගන්න ඒ ඇති.